චීනය මේ වන විට ඔවුන්ගේ හමුදා සැටලයිට් දත්ත පාකිස්තානයට ලබා දීමට යනවා කියලා වාර්තා වෙනවා. සමහර විට දැනටමත් ලබා දෙනවා ඇති. අපි නැවත වතාවක් කියනවා චීනයෙන් හමුදා සැටලයිට් දත්ත පාකිස්තානයට දෙන්න යනවා. ඉතින් ඇයි අපි මේක දෙපාරක් කිව්වේ? ඒ කිව්වත් ඔයාලට මේකේ බරක් දැනෙන්නේ නැහැ කියලා අපි දන්නවා. හැබැයි අපි මෙහෙම කිව්වොත් ඔයා ඔරලෝසුවක් අතේ බැඳගෙන පාරේ යනවා. මේ පාරේ යන ගමන් ඔයා අතේ බැඳලා තියෙන ඔරලෝසුව දිහා බලනවා. ඒකේ කට්ට තියෙන්නේ විනාඩි 5ක් වැඩියෙන්. ඒක දන්නේ ඔයා විතරයි. ඇත්තටම ඒක එහෙම නෙවෙයි. මේක චීනයත් දන්නවා. ඒ කොහොමද? ඔවුන් මේක දන්නේ. මොකද චීනයේ සැටලයිට් හැම සූක්ෂම දත්තයක්ම එකතු කරනවා. කොටින්ම කියනවා නම් කොල්ලෙක් කෙල්ලෙක් එක කාමරයක් අස්සට රිංගුවත් ඒක චීනය දන්නවා. ඒ චීනයේ ක්‍රියාත්මක වන සැටලයිට් සියලුම දත්ත එකතු කරන නිසා. ඉතින් මේ වීඩියෝ එකේ ඉස්සරහට යන්න කලින් දෙයක් කියන්න තියෙනවා. මේ වීඩියෝ එකේ කරුණු 100%ක්ම නිවැරදි වෙන අතර ඔයාට ඒක අවශ්‍ය නම් පරීක්ෂා කරන්න අපි ඔයාට මූලාශ්‍ර වචන අපි මේ වීඩියෝ එකේ සඳහන් කරනවා. ඔයාලට මේ කරුණු ගැන මෙහෙමත් වෙනවද? මේක ඇත්තක්ද කියලා හිතනවා නම් ඒ වචන අන්තර්ජාලයෙන් සර්ච් කරලා බලන්න පුළුවන්. එතකොට ඔයාට හොයාගන්න පුළුවන් වෙයි තාක්ෂණය අතින් ලංකාව ඉන්න තැනයි චීනෙ ඉන්න තැනයි මොන වගේද කියලා. ඒ වගේම අවසන් වෙනකම් මේ වීඩියෝ එක බලන්න. ඔයාට වැදගත් යමක් දැනගන්න පුළුවන් වෙයි. ඉන්දියාවට පහර දෙන්න. ඒත් එක්කම ඊශ්‍රායලයටත් පහර දෙන්න. මේ විදිහට පවසන්නේ පාකිස්තාන විරෝධතාකරුවන් විසින් පාකිස්තානයට එල්ල කළ ප්‍රහාරය වෙනුවෙන් ඉන්දියාවෙන් පලිගන්නා ලෙස තමයි විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටින්නේ. ඒත් එක්කම පාකිස්තානයට එල්ල කරන ලද ප්‍රහාර සඳහා ඊශ්‍රායල් අවිභාවිතා කිරීම නිසා ඒකට විරුද්ධවත් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනි කියලා තමයි පාකිස්තාන වැසියන් පවසලා තියෙන්නේ. මොකද ඉන්දියාව බොහෝ විට ඔවුන්ගේ මෙහෙයුම් සඳහා ඊශ්‍රායලයේ නිෂ්පාදනය කරපු ඩ්‍රෝන් යාන කොහොම හරි මේ වන විට ඉන්දියාව සහ පාකිස්තානයේ ගැටුම් වඩාත් උග්‍ර අතටපත් වෙමින් තියෙනවා. කොටින්ම කියනවා නම් මේ වන විට ඉන්දියාවේ පවතින IPL තරඟාවලියත් අතරමඟ නතර කරලා තියෙනවා. ඒ වගේම පාකිස්තානයේ තියෙන PSL තරඟාවලියත් මේ වන විට UAE වලට අරගෙන යන්නත් තීරණය කරලා තියෙනවා. කොහොම හරි මේ වන විට පාකිස්තානය ඉන්දියා දේශ සීමාන්තයේදී මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දීය හමුදා මූලස්ථාන ටාගට් කරලා තමයි පහර දීලා තියෙන්නේ. කොහොමත් සමහර ප්‍රහාර ඇවිල්ලා වැදුනට ගොඩක් ප්‍රහාර නතර කරගන්න ඉන්දියාව සමත් වෙලා තියෙනවා. ඒ රුසියාවෙන් මිලදී ගත්ත S-400 මිසයිල් ආරක්ෂණ පද්ධති පාවිච්චි කරලා. කොහොම වුණත් ඔක්කොම ප්‍රහාර නවත්තන්න ලැබිලා නැහැ. සමහර ඩ්‍රෝන් ඇවිල්ලා ඉන්දියාව ඇතුළට ලොකු විනාශයක් කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ඉන්දියාව දේශ සීමාව ආසන්නයේ වැඩියෙන් හමුදා බටයන් රඳවලා තියෙනවා. මේකට හේතුව තමයි ළඟදීම පාකිස්තානයේ දේශ සීමාව පාස් කරලා ඉන්දියාව වෙත පහර දීමේ අවදානමක් තිබෙන බවට බුද්ධි අංශ දැනුම් දීලා තිබෙනවා. ඒ වගේම පාකිස්තාන දේශ සීමාවේ ඉඳලා ඉන්දියාවට නැවතත් ත්‍රස්තවාදීන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කරන්න ඇවිල්ලා තියෙනවා. නමුත් ඉන්දීය හමුදාව කලින් මේක හඳුනගෙන ත්‍රස්තවාදීන් පිරිස ඝාතනය කරලා තියෙනවා. කොහොම හරි ත්‍රස්තවාදීන්ට පාකිස්තාන හමුදා මුරපොළක්ද සහාය දැක්වූ බවට ඉන්දියාව සොයාගෙන තියෙනවා. ඒ වගේම එම හමුදාව මුරපොළට පහර දීලා විනාශ කිරීමටත් ඉන්දියාව කටයුතු කළා. මීට අමතරව ඉන්දියාව විසින් පාකිස්තානයේ වෙත සයිබර් ප්‍රහාරයක්ද එල්ල කරලා තියෙනවා. ඉන්දියාව මෙසේ ප්‍රහාරයක් එල්ල කරලා තියෙන්නේ පාකිස්තානයේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයට. කෙසේ හෝ මේ සයිබර් ප්‍රහාර නවත්තන්න පාකිස්තානය විසින් විශාල උත්සාහයක් දරන බවටත් මේ වෙනකොට වාර්තා වෙනවා. ඒ වගේම ඉන්දියාවට මේ වෙනකොට සින්දු ගඟේ වතුර නවත්තලා තියාගත්තට එහෙම වතුර නවත්තන් ඉන්න බැරි පාටක් තමයි පේන්න තියෙන්නේ. හැබැයි මේක මීට කලින් භූ විද්‍යාඥයන් පවසලා තිබ්බා ඉන්දියාවට මෙහෙම සින්දු ගඟේ වතුර නවත්තන් ඉන්න පුළුවන් ටික දවසක් විතරයි කියලා. ඔවුන්ට අනිවාර්යයෙන්ම වතුර නිදහස් කරන්න වෙනවා කියලා භූ විද්‍යාඥයන් කලින් ඉඳලම පවසලා තිබ්බා. ඉතින් මේක මේ වෙනකොට ඇත්ත වෙමින් පවතිනවා. ඉන්දියාව මේ වෙනකොට වේලි දෙකක් නිදහස් කරලා තියෙනවා. ඒ තවදුරටත් වතුර අල්ලගෙන ඉන්න බැරි නිසා කෙසේ හෝ චීනය මේ වෙලාවේදී සුපිරිම ගේමක් ගහනවා. චීනය විසින් මේ වෙනකොට පාකිස්තානයට උදව් දෙනවා. පාකිස්තානයේ ඉන්දියාවට පහර දීම වෙනුවෙන් කොටින්ම කියනවා නම් ඉන්දියාවට දැනට පහර දෙන්න ගත්තු සියලුම වෙපන්ස් චීනයෙන් ගත්තු වෙපන්ස් දැනට වාර්තා වෙලා තියෙන තොරතුරු වලට අනුව
චීනය තව වෙපන්ස් දෙන්න සූදානමින් ඉන්නවා. ඉන්දියාවට පහර දීම සඳහා. ඒ වගේම චීනයේ සැටලයිට් මගින් ලබා ගන්නා දත්ත පාකිස්තානයට ලබා දෙන බවටත් වාර්තා වෙනවා. ඒ නිසා පාකිස්තානය මේ වෙනකොට යම් ආකාරයකින් බලවත් වෙලා ඉන්නවා. ඒ පැත්තෙන් මොකද චීනයේ හමුදා සැටලයිට් එසේ මෙසේ සැටලයිට් නෙවෙයි. මේවාට පෙබල සෙන්සර්ස් හයි කරලා තියෙනවා. මින් එකක ප්‍රධාන සෙන්සර්ස් එකක් තමයි ෆොටෝ ඉලෙක්ට්‍රික් ඉෆෙක්ට් සෙන්සර් හෙවත් EO සෙන්සර් කියලා කියන්නේ. මේ සෙන්සර් වලට හැකියාව තියෙනවා ඉහළ අහසේ ඉඳන් සෙන්ටිමීටර් ගානක ප්‍රමාණය කුඩා වස්තු පවා හඳුනා ගන්න. ඉතින් පාකිස්තානයට ඉන්දීය හමුදා කණ්ඩායමක් ගහන්න එනවනම් ඒ හමුදා කණ්ඩායමේ ගොඩක් විස්තර මේ චන්ද්‍රිකා ජාලය හරහා පාකිස්තානයට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ක්‍රියාකාරීත්වයේ සරලවම අපි පැහැදිලි කරන්නම්. මේ සෙන්සර්ස් වලදී සිද්ධ වෙන්නේ සරලවම ආලෝක සංඥා විද්‍යුත් සංඥා බවට පරිවර්තනය කිරීම. මේ සෙන්සර් එකේදී ප්‍රධාන භෞතික විද්‍යා මූලධර්ම කිහිපයක් පාවිච්චි වෙනවා. ඒ අතර ෆොටෝ ඉලෙක්ට්‍රික් ඉෆෙක්ට්, ෆොටෝ වොලටයික් ඉෆෙක්ට්, ෆොටෝ කන්ඩක්ටිවිටි ඉලෙක්ට්‍රෝ ඔප්ටික් ඉෆෙක්ට් මෙහිදී පාවිච්චි කරන ප්‍රධානම භෞතික මූලධර්ම වෙනවා. ඒ වගේම තවත් මේවා වල ප්‍රබල IR සෙන්සර්ස් තිබෙනවා. මෙමගින් ඉන්දියාවේ මිසයිල් රහසිගත දත්ත රාත්‍රී ක්‍රියාකාරකම් වගේම සැඟවිලා කරන දේවල් පවා ඉතාමත්ම ඉක්මනින් සොයා ගන්න පුළුවන්. තවත් තියෙනවා සින්තටික් ඇපචර් රේඩාර් හෙවත් SAR පද්ධතිය. මේකෙන් කිසිම බාධාවක් නැතිව තොරතුරු ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න වලාකුළු වලින් වැහිලා අඳුර තිබ්බා කියලා. SAR පද්ධතිය තියෙන නිසාම මේකෙන් චීන සැටලයිට් වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද දන්නවද? මේ රේඩාර් පද්ධතිය මගින් විස්තරාත්මක රූප නිෂ්පාදනය කරන්න පුළුවන්. කොටින්ම කියනවා නම් ගස් ඇස්සේ ගොඩනැගිලි ඇස්සේ තියෙන දේවල් පවා SAR පද්ධති වලට අහු වෙනවා. ඉතින් මේක කොච්චර පවර්ෆුල් සැටලයිට් එකක්ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මෙහිදී මේ සැටලයිට් කොමින්, ඇලික්සා, පිසික්ස් කියන තාක්ෂණික ක්‍රමවේදයන් තුනම පාවිච්චි කරනවා. කොමින් මගින් රේඩියෝ ජංගම දුරකථන සහ වෙනත් ඉලෙක්ට්‍රොනික සංනිවේදනයන් අල්ල ගන්නවා. එලින් මගින් සතුරාගේ රේඩාර් මිසයිල් ආරක්ෂණ පද්ධති විශ්ලේෂණය කිරීමට ඉලෙක්ට්‍රොමැග්නයිට් විකිරණ අධ්‍යයනය කරනවා. පිසිම් මගින් මිසයිල් පරීක්ෂණ සහ අභ්‍යාකාශ දියත් කිරීම හඳුනා ගන්නවා. කොහොම හරි මේ රැස් කරන දත්ත ඔක්කොම ඊට පස්සේ චීන හමුදාවට යවනවා. චීන හමුදාවේ විශ්ලේෂණයන් AI මොඩල් වගේ නවීන තාක්ෂණයන් පාවිච්චි කරලා මේ දත්ත ආශ්‍රයෙන් සතුරන්ගේ තීරණාත්මක තොරතුරු එක්රැස් කරනවා. ඉතින් චීන සැටලයිට් කොච්චර පවර්ෆුල්ද කියලා මේකෙන්ම ඔයාට හිතා ගන්න පුළුවන්. කොහොම හරි වීඩියෝ එක අවසන් වෙන්න කලින් තවත් දෙයක් කියන්න තියෙනවා. අපි වීඩියෝ එකේ කිව්වා ඔයාගේ ඔරලෝසුවේ වෙලාව වෙනස් වුණොත් ඒක චීනයට දැනගන්න පුළුවන් වගේම ඔයා දෙයක් හැංගිලා කරත් ඒක චීනයට සොයාගන්න පුළුවන් කියලා. ඉතින් අනවශ්‍ය විදිහට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද චීනයට ඊට වඩා වැදගත් වැඩ තියෙනවා. හැබැයි අවශ්‍ය නම් සොයාගන්නත් පුළුවන්. චීනයේ මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ සංවේදී හමුදා දත්ත සොයාගන්න. අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දත්ත එකතු කරන්න එයාලා ළඟ වෙනත් ක්‍රමවේද තියෙනවා. ඒ වගේම මේක මීට වඩා පැහැදිලි කිරීමට තාක්ෂණික දැනුම ඇතත් සාමාන්‍ය ජනතාවට පණිවිඩ යෑම සඳහා මේක පුළුවන් තරම් සරලව වීඩියෝ ඉදිරිපත් කරලා තියෙනවා කියලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒ නිසා මේ තාක්ෂණය ගැන දන්න අයගෙන් අපි සමාව ඉල්ලනවා වීඩියෝ එකේ බර අඩු කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කර වීඩියෝ එකක් ආපු සැනින් දැනගන්න bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාට සුබ දවසක්.